අයිබෝන් පුතේ හැමෝටම ළමයි මේ පණිවිඩය ගේන්නේ අපේ 2026 උසස් පෙළ ICT හදාරන දරුවන්ට. පුතේ මොකද්ද මේ පණිවිඩය? අපි 2026 දරුවන් වෙනුවෙන් පටන් ගන්නවා අලුත්ම ප්‍රෝග්‍රෑම් එකක්. ඒ ප්‍රෝග්‍රෑම් එකේ නම තමයි 2026 ICT මේනියා. හරි. මොකද්ද මේ ICT මේනියා කියලා කියන්නේ? හරි. පුතේ දැන් විභාගෙට ඒ කියන්නේ 2026 උසස් පෙළ ලියන දරුවන්ට අදාළව විභාගේ පැවැත්වෙන දිනේ මේ වෙද්දිත් රජය විසින් නිවේදනය කරලා තියෙනවානේ. පුතේ යාලා කියන්නේ 2026 උසස් පෙළ විභාගය 2026 අවුරුද්දේ අගෝස්තු මාසේ පවත්වනවා කියලා. 2026 අවුරුද්දේ අගෝස්තු මාසේ ඔයාලගේ උසස් පෙළ විභාගේ පවත්වනවා කියලා. එතකොට පුතේ මම මේ වීඩියෝ එක කරන්නේ දැන් 2025 අවුරුද්දේ 2025 බැච් එක සාර්ථකව විභාගෙට යවලා එයාලගේ වැඩපිළිවෙලේ අවසන් අදියරේ ඉන්න ගමන් 2026 දරුවන්ට මේ කතා කරන්නේ මේ පුතේ 2025 නොවැම්බර් මාසේ. හරිද? එතකොට අද ඉඳලා ගත්තත් ළමයි 2026 විභාගෙට පුතේ තව තියෙන්නේ දැන් මං කියවනේ මම මේ කතා කරන්නේ 2025 නොවැම්බර් මාසේ කියලා. දැන් 2025 නොවැම්බර් මාසෙනුත් මම මේ වීඩියෝ එක ගන්න දවසේ වෙද්දි තුනෙන් එකක් විතර ඉවරයි. ඒතර අපි නොවැම්බර් මාසෙත් නිකන් ඔහම යවමුකෝ. නොවැම්බර් මාසෙත් යනවා කියන්නකෝ. එතකොට ළමයි වැඩ කරන දරුවෙක්ට 2026 විභාගයට සූදානම් වෙන්න ඇත්තරම තියෙන මාස ප්‍රමාණය ගත්තොත්. හරිද පුතේ? 2025 දෙසැම්බර් මාසේ තියෙනවා. ඔයාලට 2025 දෙසැම්බර් මාසේ පූර්ණ වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව පුතේ 2026 ජනවාරි මාසේ, පෙබරවාරි මාසේ, මාර්තු මාසය, අප්‍රේල් මාසය, මැයි මාසය, ජුනි මාසය ඔයාට මේ සඳහා ගන්න පුළුවන්. ඇයි සර් ජුලි? පුතේ සාමාන්‍ය විභාගයට මාසයකට කලින්වත් ඔයා සියලු වැඩ නවත්තලා තනියම සෙල්ෆ් ස්ටඩීස් කරන්න වෙලාවක් හදා ගන්න ඕන. විභාගයේ හෙට කියලා රජයෙන් පන්ති නවත්තන්න කියලා කියනකම්ම භෞතික වශයෙන් පන්ති යන්න ගිහිල්ලා ඒ වැඩේ කරන්න අමාරුයි. සාමාන්‍ය විභාගයට මාසයකට කලින්ම පුතේ අපි පාඩම් කරපුවා පේපර්ස් නැවත කරන්න අඩුපාඩු වෙලා තියෙනවා නම් වීඩියෝස් ටිකක් බලලා හරි ඒ ටික හදාගන්න අපි වෙනම කාලයක් වෙන් කරලා තියාගන්න ඕන. ඒතර ඒ ජුලි මාසේ කියන එක ඉස්කෝල වල ඇඩ්මිෂන් දෙනවා ඊට පස්සේ පන්ති අවසන් කරන ඔන්න ඒ වගේ වැඩත් එක්ක ළමයි ඔය ජුලි මාසේ අපිට මාර ලොකු වැඩක් කිරීම උදෙසා වෙන් කරගන්න හැකියාවක් නැහැ ඇත්තටම. එහෙනම් අපි හරියට වැඩේ ප්ලෑන් කරද්දී පුතේ ඔය විභාගයට කලින් මාසේ අතාරින්න ඕන. මොකද මේ මාසේ තමයි ඔයාලා බොහොම නිදහසේ ගෙදර ඉඳලා වැඩ කරන මාසේ වෙන්නේ. හරිද? එතකොට ඔයාට මේක කවුන්ට් එකක් විදියට ගත්තොත් එහෙම ඔයාට පේනවා පුතේ මෙතන තියෙන්නේ දැන් දෙසැම්බර් මාසේ අපි පළවෙනි මාසේ විදියට ගත්තොත් මාසෙයි ජනවාරි දෙවෙනි මාසේ, තුන්වෙනි මාසේ, හතරවෙනි මාසේ, පස්වෙනි මාසේ, හයවෙනි මාසේ, හත්වෙනි මාසේ වල පෙරලා දරුණු තත්ත්වයක් පේනවා ඇතිනේ. එතකොට අපිට කියන්න වෙන්නේ පුතේ විභාගයට මාස 7යි. වඩා වැඩ කරන්න පුළුවන් මාස 7යි තියෙන්නේ තව විභාගෙට. හරිද? දැන් ඔයාලා ඉන්න මට්ටම ගැන හිතන්නකෝ. සමහර ළමයිගේ තාම යන්නේ මෙහියුම් පද්ධති පාඩම වෙන්නේ නැති. සමහර කට්ටිය දැන් අපේ පන්තියත් පුතේ පොදුවේ ගත්තාම තියරි පන්තියේ මේ වෙද්දි කරන්නේ නෙට්වර්කින් පාඩම. හරිද? සමහර කට්ටිය කියනවා සර් පාඩම් එහෙම් මෙහෙම් කරලා තියෙන්නේ හැබැයි තියරි බෑ පේපර්ස් ලියන්න බෑ වගේ කාරණාත් ගොඩක් මේ වෙද්දි අපිට කියනවා. දැන් කතා කරන දරුවෝ කියනවා. ඉතින් ඔය සියලු ප්‍රශ්න වලට විසඳුමක් අරගෙන තමයි අපි නිර්මාණය කරේ ළමයි ප්‍රෝග්‍රෑම් එකක් 2026 දරුවන්ට ICT මේනියා කියන ප්‍රෝග්‍රෑම් එක. පුතේ මේක ඇතුලේ අපි මේක ළමයි භෞතිකව නගර 3ක ක්‍රියාත්මක වෙනවා. මම මේ වීඩියෝ එක ප්‍රධාන වශයෙන් කරන්නේ භෞතික නගරවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන දරුවන්ට නෙමෙයි. මම යාලට ඕනේ විස්තර ටික ඔය උඩ හෝ පහළ තියෙන කමියුනිටි එකකට සම්බන්ධ වෙන්න. එතකොට ඒ කමියුනිටිස් වලට දානවා. පුතේ අපි මේක භෞතිකව කරන්නේ නගර 3ක විතරයි. මොකද අපි නගර 6ක 7ක මේක කරන්නේ නැහැ. ගම්පහෙන් ලොකු ආරාධනයක් තිබ්බා අනුරාධපුරේ පටන් ගමු කිව්වා. නමුත් අපි මේක කරන්නේ නැහැ. එහෙම කරොත් ළමයි වෙන්නේ මට ඔයාට ඔන්ලයින් දරුවන්ට ප්‍රෝඩාවක් කරන්න. ඒ කියන්නේ භෞතික පන්තියම ලයිව් දෙනවා කියලා ඒක සාර්ථක නැහැනේ ඇත්තම කතාව. අපි ගිය අවුරුදු වල එහෙම කරා. ඒක සාර්ථකත්වයේ යම් මට්ටමක ඒ කියන්නේ යම් මට්ටමකට අඩුයි ඇත්තටම. පුතේ ඔන්ලයින් කරනවා නම් ඔන්ලයින් දරුවන්ට පූර්ණ අවධානය දීලා ඔන්ලයින් එක වෙනම විදියකට කරන්න ඕනේ. විශේෂයෙන්ම දැන් අපි හිතුවොත් මේක සයන්ස් මැත්ස් කරන දරුවෙක්ට සාමාන්‍යයෙන් ඔන්ලයින් එක ෆිසිකල් එකක් ඔන්ලයින් දෙන එක අවුලක් නැති වුණාට කොමර්ස් සහ ටෙක්නොලොජි කරන දරුවන්ට සාමාන්‍යයෙන් ඒක සමහර දරුවන්ට අර ඒක සෙට් වෙන්නේ නැහැ ඇත්තම කතාව. හරිද? මොකද වෙලාවට අපි එක දිගට ගණන් හදාගෙන යන්නත් නැහැ. අපිට ප්‍රැක්ටිකල් සෙෂන් ටිකක් තියෙන මේකේ ඒවා තියෙනවනේ. ඒ හින්දා පුතේ මේක ඔන්ලයින් දරුවන්ට ඔන්ලයින් විදිහටම කරන්න ඕන හින්දා අපි භෞතිකව කරන නගර දෙකක් බ්ලොක් කරලා
ඒ වෙලාව තමයි ඔන්ලයින් දරුවන් වෙනුවෙන් ලබා දෙන්න මේ පාර තීරණය කරේ. හරිද? ඒක හොඳට අවධානයෙන් ඒක හොඳට ඔළුවට දාගන්න ඕන එකක්. හරිද? ඒක අපි ඔයා වෙනුවෙන් ඔන්ලයින් ළමයි වෙනුවෙන් මේ පාර කරන වැඩ. මොකද මම විශ්වාස කරනවා 2026 උසස් පෙළ විභාගයට අදාළව ළමයි සූදානම් කරන ලංකාවේ තියෙන හොඳම ඔන්ලයින් වැඩපිළිවෙල මේ පාර අපි විසින් මේ ස්ටුඩියෝ එකේ මේ ICT මේනියා කියන ප්‍රොජෙක්ට් එක කරද්දී නිර්මාණය කරනවා කියලා. හරිද? පුතේ මේක භෞතිකව පැවැත්වෙන්නේ කුරුණෑගල සිප්වින් එකේ කෑගල්ල ඇපෙක්ස් එකේ සහ මාතලේ යුනික් කියන නගර තුනේ. එතනින් එහා ලොකු දුර බැහැරව අපි පන්ති පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ භෞතිකව. අපි මේ ඉතුරු වෙන සියලු වෙලාවල් කැප කරන්නේ ඔන්ලයින් දරුවන්ගේ ICT මේනියා ප්‍රොජෙක්ට් එක සාර්ථක කරගන්න. අන්න ඒ හින්දාම පුතේ අපිට මම මේ ප්‍රොජෙක්ට් එක ගැන පොඩි දලා අදහසක් දෙන්න. හරිද? අපිට ළමයි අපි ප්ලෑන් කරලා තියෙනවා පුතේ ඔයාලට සතියට දවස් 3ක්. එහෙම නැත්නම් ඔයාලට සතියට මම ඇත්තටම ගත්තා මේක දවස් 4කට යනවා. සතියකට දවස් 4ක් ඔන්ලයින් ළමයිට පන්ති තියෙනවා. ෆුල් ඔන්ලයින් නේ. මේ වගේ සජීවීව පන්ති තියෙනවා. හරිද? ඒතර පුතේ මේකේ වෙන්නේ මොකද්ද? දැන් පන්ති 4ක් කිව්වනේ මම. අපි ළමයි ඔන්ලයින් ළමයිට තියරි පන්තිය ගත්තාම මුල් ඒකක, ඒ කියන්නේ පළවෙනි ඒකකයේ ඉඳලා මැදට එන මුල් ඒකක ආවරණය කරන්න පන්තියක් කරන පුතේ ඉරිදා 7 ඉඳන් 9 වෙනකන් සජීවීව. මේ හැම පන්තියකම රෙකෝඩින් වලට පිළිවෙලට අපේ වෙබ්සයිට් එක හරහා බලන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් එක්කම මැද සිට අගට නෙට්වර්කින් වල වගේ ඉඳලා පිටිපස්සට යනකම් අවසාන පාඩම් දක්වා කරන පන්තියක් කරනවා පුතේ ඉරිදම 9යි කාලේ ඉඳලා 11යි කාලේ වෙනකම්. මේකත් සජීවී පන්තියක්. මේ වෙලාවට යම් හේතුවක් නිසා ඔයාලට සම්බන්ධ වෙන්න බැරි වුණොත් එහෙම ඔයාලට පුළුවන් එයාට අදාළ රෙකෝඩින් ටික බලන්න. හරි පිළිවෙලට වෙබ්සයිට් එක රෙකෝඩින් ටික දෙන්න. ඊට අමතරව ළමයි අපි පුතේ රිවිෂන් එකක් විදිහට වෙනම ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. ඒ රිවිෂන් පන්තිය සජීවීව ඔන්ලයින් දරුවන්ට අදාළව ක්‍රියාත්මක වෙන්නේ අඟහරුවාදා පුතේ හවස 7 ඉඳන් 11 වෙනකම්. මේ ඔන්ලයින් ළමයිට ඒතර යාලට ඉස්කෝලේ ගිහින් ඇවිල්ලා ඉස්කෝලේ කට් කරගන්න නැතුව පොඩ්ඩක් නිදාගෙන වැඩේට ලෑස්ති වෙලා අඟහරුවාදා ලස්සන පිළිවෙලට වැඩේ කරගන්න පුළුවන්. ඊටත් අමතරව පුතේ අපි හැම සතියෙම ලියනවා පේපර් එකක් ඔන්ලයින් පන්තියේ පේපර් එකක් ලියලා ලකුණු දීලා රෑන්ක් කරන සුපිරි වැඩපිළිවෙලක් මේ පාර හදලා තිනවා. ඔයාලට ඇවිල්ලා බලන්න පුළුවන්. හරිද? හැම සතියකම පේපර් එකක් ලියනවා පුතා. ඒක අපි ඔයා ලියන පේපර් එක අපි PDF එකක් විදිහට ගෙන්නගෙන PDF එකේ හරි වැරදි මාක් කරලා ලකුණුත් එක්ක ඔයාට නැවත ලබා දෙනවා. සහ ඒක සෑම සතියකම රෑන්ක් කිරීමකුත් සිද්ධ කරනවා. ඒකෙන් ඔයාට ඔයා ඉන්න මට්ටම සවතාව වැඩ කරන්න ඕනේද අනිත් ළමයි මොනවද කරන්නේ අපිට අඩුපාඩු හදා ගන්න පුළුවන්. ඊට අමතරව මේකේ තව අපි අලුත් සෙෂන්ස් කීපයක් ලංකාවේ මේ වෙනකන් කිසිම ඔන්ලයින් පන්තියක ක්‍රියාත්මක නොවෙන අලුත්ම වැඩ කීපයක් තියෙනවා. ඒ ගැන මම පන්තියේදී විස්තර කරන්නම්. අර මෙහෙම කිව්වම වැඩක් නැහැනේ. හරිද? ඉතින් අපි එහෙනම් මේ පන්තියේ මම අර මේ වීඩියෝ එක කරන්න ප්‍රධාන වශයෙන් මේ ගැන ඔයාලව දැනුවත් කිරීමක් කරන්න පුතේ 2026 ඕනෑම දරුවෙකුට ලංකාවේ ඉන්න ඕනෑම දරුවෙකුට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මොකද ඔයාලට මේ සම්බන්ධයෙන් මොනම හරි තොරතුරක් එහෙම නැත්නම් 2026 ICT මේනියා ප්‍රොජෙක්ට් එක සම්බන්ධයෙන් යම් කිසි තොරතුරක් ලබා ගන්න අවශ්‍ය නම් පුතේ ඔයාලට පුළුවන් මෙන්න මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න 07033641119. ඒතර ඔයාලට අවශ්‍ය සියලුම තොරතුරු අපේ ඔෆිස් එකේ ළමයි ටික ඔයාලට ලබා දෙනවා. මේක මාර පිළිවෙල සහ මම බොහොම වගකීමෙන් කියනවා මේක ලංකාවේ තියෙන මාර පිළිවෙලතම විධිමත්ම වැඩපිළිවෙල. හරිද? අපි මේ වෙනුවෙන් ලොකු ආයෝජනයක් කරලා වෙනම ස්ටුඩියෝස් හදලා අපි ලොකු වැඩක් කරනවා. ලොකු සේවක පිරිසක් මේ වෙද්දී අපි බඳවගෙන තියෙනවා මේ ප්‍රොජෙක්ට් එක සාර්ථක කරගන්න. ඔයාගේ පේපර් එක බලන එක, ටියුට් එක එවන එකේ ඉඳලා සියලු දේවල් next level එකකින් කරන්න අපි මේ පාර try කරනවා. ඒක වලට තේරෙයි. හරිද? ඒක වලට තේරෙයි. ඇවිල්ලා බලන්න. එහෙනම් ආරාධනා කරනවා 2026 උසස් පෙළට ICT කරන දරුවන්ට අපිත් එක්ක එකතු වෙලා වැඩේ කරගෙන යමු. ඔයා වෙනුවෙන් මම වග කියන්න සූදානම් සහ අපේ වැඩපිළිවෙල වග කියන්න සූදානම්. ඒ වගකීමත් එක්ක තමයි ඔයාට මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙලා බලන්න කියලා ආරාධනා කරන්නේ. හරිද? ඕනෙම දරුවෙක්ට සම්බන්ධ වෙන පළවෙනි දවස මේකට නොමිලේ සම්බන්ධ වෙන අපි අවස්ථාව හදලා දෙනවා. පුතේ ඇවිල්ලා බලන්න. ඊට පස්සේ ඔයා තීරණය කරන්න මේ වැඩේ දිගටම කරයි යනවාද කොහොමද අපේ වැඩපිළිවෙල කියන එක. රයිට්? එහෙනම් යාළුවන්වත් දැනුවත් කරන්න 2026 උසස් පෙළට ICT අදාළ දරුවෝ ඉන්නවා නම් පුතේ ඔයාලගේ යාළුවන්වත් මේ ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධයෙන් දැනුවත් කරන්න මතක් කරලා අපේ WhatsApp කමියුනිටි එකට එකතු වෙලා ඉන්න. මොකද අපි ඒකට තමයි මේ හා සම්බන්ධ සියලු තොරතුරු ටික දාන්නේ. රයිට්. එහෙනම් අපි පන්තියේදී හම්බෙමු. හැමෝටම ජය වේවා.